සුබ දවසක් හැමෝටම. ඔයාල මේ එකතු වෙලා ඉන්නේ මම අලුතින් කරන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්. ඒකට අදාළ වීඩියෝ සීරීස් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක කරලා ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලා කියන්න ඕනේ මම කලිනුත් ප්‍රොජෙක්ට් එකක් කරලා ඒකට අදාළ වීඩියෝ සීරීස් එකක් ගෙනාවා. ඉතින් කරලා වීඩියෝ සීරීස් එකක් ගෙනාවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක උනේ e-commerce web application. ඉතින් ඒ සම්පූර්ණ වීඩියෝ සීරීස් එක ඔයාලට බලාගන්න පුළුවන් මගේ channel එකකින්. කියන්නේ මේ වීඩියෝ සීරීස් එකකින් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ skill shop web application එක. ඒ කියන්නේ තමන්ට තියෙන ස්කිල් එකක් හෝ හැකියාවක් තව කෙනෙකුට buy and sell කරන්න අවස්ථාවක් හදා දෙන platform එකක් කියලා හිතනවා. ඉතින් මේක තමයි සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. අරි ඉතිසල්ලා අපි බලු මම දැන්ටම හදල් තියෙන මේක ලොකින් සයින් අප් එකයි සයින් එක විතරයි. ඒකෙත් ඩිසයින් එක විතරයි. ඉස්සරහට මම ඒක ඩිවර්ට් කරගෙන යනවා. ඉතින් මේ හැම වීඩියෝ එකකම ඒ කියන්නේ දාලා කොටසට දාලා වීඩියෝ ගේනවා ඉස්සරහට බලන්න. හරි ඉස්සලා අපි බලමු ඉස්සල්ලා මගේ ස්කිල් ෂොප් එකේ සයින් ඉන් එකේ ඩිසයින්. ඉතින් ඔයගලන්ට බලාගන්න පුළුවන් පොඩ්ඩක් කලර්ෆුල් විදිහට හදලා තියෙනවා. ඔයගලන්ට මේකට ඉතින් ඔයගලන්ට කියන්න ඕනේ මම මේකට යොදාගත්ත CSS වර්ගය තමයි Tailwind CSS. ඉතින් මම ඉස්සල්ලා ප්‍රොජෙක්ට් එක කරේ ඒක ඇවිල්ලා bootstrap වලින් මේක ඇවිල්ලා Tailwind framework එකකින් තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් අනිත් එකට වඩා ඒ කියන්නේ CSS වලට වඩා මේක පොඩ්ඩක් කලර්ෆුල් ඉගෙන පොඩි වෙනසක් ඇඩ්වාන්ස් ගතියක් බලාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට බලාගන්න පුළුවන් මෙතන උඩින් ස්කිල් ෂොප් කියලා තියෙනවා. ඊට පස්සේ මම ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා buy and sell skill with confidence කියලා. ඊට පස්සේ ඒ blue box එකේ end එනවා. ඊට පස්සේ බලාගන්න පුළුවන් full review එකක් ඇතුලේ full bar box එකක් ඇතුලේ තමයි ඊළඟට තියෙන components ටික තියෙන්නේ. ඉතින් මෙතන බලාගන්න පුළුවන් welcome back කියලා. ඊළඟට බලාගන්න පුළුවන් sign into your account to continue කියලා. ඊළඟට තියෙනවා email address, ඊළඟට තියෙනවා password. ඊළඟට බලාගන්න පුළුවන් forward password, ඊළඟට sign button එක තියෙනවා. don't have an account එකක් නැත්නම් sign up වෙන්න කියලා. ඉතින් ඒකම යට තියෙන මෙතන වෙනම කොටස මේකට කියන්නේ footer එක කියලා. ඉතින් footer එක ඇතුලේ copyright එක, policy එක, service එක ඒ ටික තියෙනවා. ඉතින් email address එක පැත්තට ගියොත් මෙතන email address type කරන්න මෙතන text field එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපේ email එක type කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා password එක. ඉතින් මෙතන password එක view කරන්න මේ අදාලා show height ඒ අදාලා ටික තියෙනවා. remember මේ option එකට දාන්න පුළුවන්. ඉතින් remember මේ option එකයි forward password මේ හැම එකම DB part එක තාම create කරලා නැහැ. ඉතින් design එකේ පැත්තෙන් තමයි අද මම පොඩ්ඩක් explain කරන්නේ. ඉතින් දැන් මෙතන මේ interface එකකින් අපිට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ register වෙච්ච කෙනෙක්ට email address එකයි password එකයි ගහලා මේකට log වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට විතරයි log වෙන්න පුළුවන්. දැන් හිතන්න කාට හරි මෙතන account එකක් නැහැ කියලා. ඉතින් account එකක් නැත්නම් අපිට මෙතනින් ඒගොල්ලන්ට account එකක් හදලා දෙන්න බෑ. ඉතින් මෙතන යට බලා ගන්න පුළුවන් don't have an account මට account එකක් නැහැ sign up කියලා තියෙනවා. ඉතින් මේ sign up එකේ වුණාට පස්සේ අපි අර වගේම ඉන්ටර්ෆේස් එක එනවා. හැබැයි ඒකට වඩා පොඩ්ඩක් වෙනස් ඒ ෆෝම් එක. ඒ ෆෝම් එකේ ඉස්සෙල්ල එකේ බලා ගන්න පුළුවන් උනේ අපිට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි විතරයි ගහන්න. ඒ කියන්නේ account එකක් තියෙන කෙනෙක්ට log වෙන්න. ඉතින් මෙතන තියෙන්නේ create account. ඒ කියන්නේ account එකක් කෙනෙක්ට account එකක් create කරන්න. මෙතන create account කියලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ල එකේම තමයි මෙතන skill shop කියලා තියෙනවා. අර text එකම තියෙනවා. ඉතින් create account එක යටින් තියෙනවා join thousands of skill sellers and buyers කියලා. ඉතින් ඊළඟට අපේ details set කරන්න field තියෙනවා. පළවෙනි එකේ first name එක, then last name, email address එක, ඒකට password එක තියෙනවා. password එකේ අඩුම characters 8ක්වත් තියෙනවා. show button එක ඒක තියෙනවා. ඊළඟට තියෙනවා confirm password එක. ඉතින් ඊළඟට IAM seller buyer කියලා තෝරන්න. ඉතින් මේක ඇත්තටම අර ඔයගොල්ලෝ දන්නවා ඉතින් Fire වගේ platform එකක් වගේ application එකක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් මේක රෙස්ට වෙද්දී අපි ඉස්සල්ලා රිස්ටන කට්ටිය කොටස් දෙකට බෙදාගන්නවා එක්කොල්ගොල් සෙල කරන කට්ටිය අනිතික එකැන ස්කෙල්ල එක සෙල් කරන කට්ටිය හෝ ස්කෙල්ල එක බයි කරන්න ඇප්ටිකේෂනකට එනා ඉතින් රිස්ට වෙද්දිම රෙද්දිම මම දාල්තිනවා අදාල කෙනා මොන කැටගැඩීකට දෙන්න ඕන කියලා ඉන් සැලනම් බයිනම් ඒ දෙක තෝරල ටික් දහරි ඉනිළඟට ටම්සන් කන්ඩිෂන් තිනවා එතන ඇගිදාන් ටික්කසිේ මේක වන්තා මාදන කන්ඩිෂන් එක එකට බලාගන්න පුලුවන් ක්‍රියට් එකකවුන්් කියලත් ඉතින් ක්‍රියට් එකකවුන්් ක්‍රියට් එන්නේ අයිටෝලඩිය එකකවුන්් සයිනින් කියලා අයිබටන ට පස්සයි බලාගන්න පුළුවන් ෆුටේගේ අරිස්සල් එකේ වගේම ඉතින් දැම් මෙතන දැන් මෙතැන්ට වැඩිදිලාවත් තායි කාට හරි මෙතන කවුන්ට ඇත්තිය නම් මෙතන සයිනින් දුන්න පසායි අර මුඩිමංගලට වෙනපු ඉන්ටෆේසිටු ලොග්ගෙන් ඉන් මෙතන ඉමල් එක හල පාසට් එක හල ලොගින පුළුව ඉතින් මේ ඔවල දැක්කේ මගේ ගැන ප්‍රජෙක්් එක ලොගින සයිනප් සහ සයිනින්න එක ග්‍රෆෙක් ඉන්ටෆේස් එක ඉතින් ඔබි බලු මේක හොමද බැක්කෙන්ඩ එකන මේ ග්‍රෆික් ඩිසයින් එකට අදාළ කෝඩ් එක මොන වගේ ති ඉතින් ඒකට මම යනවා වස් කෝඩ් එකට වස් කෝඩ් එක මම මේ විද තමයි බලාගන්න පුල ඉතින් මම මේ ෆයිල් එක දන්තින ස්කිල් ෂොප් ඔන්ලයින් කියලා ඉතින් මම මේ කොක්කම ලියන්නගත් ස්ටීම්මල ස්ටීමල් ටැක් දාගෙන විතන ඩොක්ටයිප් ස්ටීම්මල් ඉතින් මෙතන ෂොප් කියලා ලොකුවට දාගත්තු එන්න මේක ඒක තමයි මෙතන මේ විදිහට දාදීනකට යටින් දාගත්ත පැරග්‍රාෆ් එකක් දාලා තියෙනවා අර යටින් දාගත්ත ටෙස්ට් එක සෙල්ලන් කියලා කන්ඩිෂන් කියලා දාලා ඉතින් සයින් ෆෝම් එක අර උඩින්ම තිබ්බ එක තමයි S2 එකක් දාලා තියෙ ක්ලාස් එකකුත් එක්ක වෙල්කම් බෑක් ඒකට පීටලා මේ පැරග්‍රාෆ් එකක් දාලා තියෙ සයින් එක කන්ඩිෂන් ඉතින් මෙතන ඊමේල් එක තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක ඊළඟට පාස්වර්ඩ් එක එරගමනියන් සොපට් පාස්වර්ඩ් පේරෝ මෙසේජ් එකක් දාලා තියෙන්නේ මේක තමයි සයින් ෆෝම් එකට දාලා කම්පෝනන්ට් එක ඉතින් මෙතන තමයි සයින් අප් ෆෝම් එක මේ සයින් අප් එක මේ සයින් ඉන් එකේ සයින් අප් එකයි දෙකම එක සැරේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ සයින් ඉන් එක අර යට තිබ්බ ක්‍රියේට් account වලට ආවොත් විතරයි සයින් අප් එක මෙතන ඩිස්ප්ලේ වෙන්නේ ෆස්ට් නේම් එක තියෙනවා ලාස්ට් නේම් ඊමේල් ඇඩ්‍රස් පාස්වර්ඩ් කන්ෆර්ම් පාස්වර්ඩ් account type එක කියන්නේ sellerද buyද කියලා තෝරන්න ඊට පස්සේ term and condition create account button error message වලට footer එක ඉතින් මේ ටික තමයි මගේ HTML එකේ බලා ගන්න පුළුවන් ඊළඟට අපි යමු ස්ක්‍රිප්ට් එකට ස්ක්‍රිප්ට් එකට ගියොත් මෙතන මම දැන්ට අදාළ පාර්ට් එකට අදාළ හදලා තියෙන්නේ ෆන්ක්ෂන් දෙකයි එක toggle form අනිත් එක ෆන්ක්ෂන් එකත් toggle password මේ toggle form එකෙන් එන්නේ අංකිව්වන මේක ඕපන් කරාදි මුලින්ම පෙන්වන්නේ සයිනින් එක ඒ කියන්නේ සයින් පාට් එක ඉතින් මේක සැරයයි එක ඉන්ටර්ෆේස් එකේ පෙන්වන ඉතින් සයින් අප් එක දුන්නා පස්සේ අපි ටෝගල් එනවා සයින් අප් එකට ඒකට අදාළ මේ කෝඩ් එක තමයි JavaScript කෝඩ් එක තමයි මේ ඉතින් වායක වාදාල සයිනින් එක දාලා තියෙන මෙතන සයිනින් ෆෝම් එක වා සයින් අප් එක දාලා මෙතන මේක ලතියි සයින් අප් ෆෝම් කියලා මේ සයින් අප් ෆෝම් ලිස්ට් ටෝගල් හිඩන් කියලා දාලා තියෙන්නේ සයින් එක නම් හිඩන් නම් ඇක්ටිව් කරන්න ඉතින් මේ ෆන්ක්ෂන් එක වලට එක්ස්ප්ලেইন කරොත් මේක තමයි අර පාස්වර්ඩ් එක කියන ටයිප් කරලා ෂෝ ඕ හයිඩ් කරන්න තියෙන පාස්වර්ඩ් එක එකක් දාලා තමයි අදාළ මේක දාලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මෙතන පාස්වර්ඩ් එක ටයිප් කරලා පෙන්වන්න දැන් ඔයගොල්ලන්ට මෙතන තිත් වගේ තමයි ටයිප් වෙන්නේ ඉතින් මේක දුන්නා පස්සේ අපි ගහපු පාස්වර්ඩ් එක පෙන්වන්න ආයෙ මේක හයිඩ් එකුවා පස්සේ මේක ආයෙ හයිඩ් වෙනවා ඉතින් මේකෙත් ඒ විදිහම තමයි ෂෝ වෙනවා හයිඩ් ඉතින් සයින් එකට ගියොත් සයින් ඉන් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේක හයිඩ්ලා තියෙන එක ෂෝ දීපු ගම එතන පාස්වර්ඩ් එක ෂෝ වෙනවා ඉතින් ඒකට අදාළ ටික තමයි JavaScript කෝඩ් එක තමයි ඉන්නේ ඉතින් අපිට ඊළඟට බලන්න තියෙන්නේ මෙතන style.css මෙතන ඔයගලන්ට කියන්න ඕන ආයතරයක් මතක් කරන්න ඕනේ මෙතන CSS වලට මම යොදාගත්තේ Tailwind CSS ඉතින් මේ CSS type කරාට මේ ටික තාම use කරලා නැහැ ඉතින් ওই ටික තමයි මගේ sign up එකට අදාළ ඩිසයින් එක ඔයගලන්ට මම සම්පූර්ණ කෝඩ් එක පෙන්නයි යන්නම් HTML එක
තව කියන්න ඕන ගොලන්ට පම් මෙතන ලිංක් CSS ෆයිල් එක ම මුලින්ම ලෝඩ් කරන්න තියෙනවා හෙඩ් එක ඇතුළේ. එතකොට අපි මේක පේජ්ක රීෆ්‍රෙෂ් කරත් මුලින්ම CSS ටික තමයි ලෝඩ් වෙලා තමයි ඊළඟ ටික ලෝඩ් වෙන්නේ. නැත්නම් මේක CSS මේක ඇවිල්ලා මේ බොඩි එකකින් අන්තිමට වගේ දැම්මොත් ඉස්සෙල්ලා ලෝඩ් වෙලා නිකන් මහා විකෘතියක් වෙනවා මේක. ඒකින්ද තමයි මම මේක මුලින්ම දාලා දෙන්නේ. ඉතින් ඊළඟට src එකක් දාලා දී tailwinds.css.com. අපි බලමු කෝඩ් එක. හරිතින් ඔය විදිහට තමයි මගේ ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එකට අදාළ ඒ කියන්නේ පළවෙනි පාර්ට් එකට අදාළ මම දැනට කරපු දේවල් ටික ඉස්සරහට මේක ඩෙවලොප් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.